හලෝ සමීර. අතරම සමීර කියන්නේ කවුද? සමීර මම ලංකාවේ නැෂනල් ටීම් එකේ සර්ෆ් කෙනෙක්. සර්ෆ් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක්. මම දැන් සර්ෆ් කරන පටන් අරන් අවුරුදු 10කට වැඩි. මගේ ටීචින් එක්ස්පීරියන්ස් එක මම දැන් අවුරුදු 6ක් වෙනවා ටීච් කරන්න නම්. මම වැඩ කරන්නේ ලේබැක් සර්ෆ් කැම්ප් වැලිගම. මම ඒකෙන් තමයි හැමදේම ඉගෙන ගත්තේ. සර්ෆ් ටීචින් වලට කතා කරන්න හැමදේම ඉගෙනගෙන තමයි ඊට පස්සේ මම දැන් අවුරුදු 6ක් ඉඳන් ටීචින් කරන්නේ. මම ජූනියර් නම්බර් 1 ඉඳලා තියෙනවා 2019. ඊට පස්සේ මම නැෂනල් ටීම් එකේ අන්ඩර් 18 පව් කරලා ලොකු අයත් එක්ක සර්ෆ් කරනවා තියෙනවා. ඊට පස්සේ මම සෙමි ෆයිනල් එකට යනකම් ගිහිල්ලා තියෙනවා. තාම වින් කරලා නැහැ. ඊට try කරනවා වින් කරන්න. අපිත් විශ් කරනවා යාට. එතකොට ඔයාගේ ජීවිතේට සර්ෆින් කියන දේ මොන වගේද? පටන් ගත්ත කාලේ නම් මේ පොඩ අමාරුයි. සර්ෆ් බෝඩ් නම තිබිලා නැහැ සර්ෆ් කරන්න. කට්ටියගෙන් අහලා තමයි බෝඩ් ගත්තේ. ඒ කට්ටිය මට ගොඩක් උදව් කරා. දැන් තත්ත්වය බැලුවම ගොඩක් හොඳයි. මම නැෂනල් ටීම් එකේ තාම කම්ප්ලීට් වෙනවා. හරි. එතකොට ඔයාගේ මූල්‍යමය ආදායම සර්ෆින් වලින් විතරක්ද ඩිපෙන්ඩ් වෙන්නේ? නැත්නම් Tamanටම කියලා වෙනම ව්‍යාපාරයක් ඊට අමතරව ගොඩනගාගත්ත කෙනෙක්ද? ව්‍යාපාරයක් තියෙන පොඩියට මම ප්‍රයිවට් ලෙසන් කරනවා. මගේ වෙනම ඒකට ඉන්ස්ටාග්‍රෑම් එකක් තියෙනවා. බබ්ද වෙව් කියලා. and තව මම කරනවා මගේ ඇකොමඩේෂන් එක. ඒක මගේ නම තියෙන්නේ මේ කැෂු කියලා. and මම ලේබැක් එකේ වැඩ කරනවා. ඒකෙන් තමයි ඒකෙත් වැඩ කරන අතරේ තමයි මම හැමදේම මගේ ප්‍රයිවට් දේවල් කරන්නේ. හොඳයි. කෙනෙක්ට ඔයාව කන්ටැක්ට් කරගන්න ඕන නම් මොනවාම හරි දෙයකට කොහොමද ඔයාව කන්ටැක්ට් කරගන්න ඕන? මගේ නම තියෙන ඉන්ස්ටාග්‍රෑම් එකේ දිල්ෂාන් සමීර කියලා. ඒකේ පස්සේ මගේ ප්‍රයිවට් ලෙසන් වල මගේ තියෙන බබ්ද වෙව් කියලා. and accommodation වලට තියෙන්නේ කැෂු කියලා. එතකොට සර්ෆින් පටන් ගත්ත කාලේ දිහා බැලුවම දැන් ඉන්න තැන ගැන ඔයාට මොකද හිතෙන්නේ? ගොඩක් සතුටුයි. and ගොඩක් කට්ටිය දැන් මාව දන්නවා. ඕක කම්පිටිෂන් පදිනින්ද ඒ වලින් නම් පොඩ්ඩක් හැදුනා. ඒ කට්ටිය අතරේ තව ගොඩක් යාළුවොත් හම්බුණා. ඒක නිසා ගොඩක් සතුටුයි. ගොඩක් තැන ලොකු තැනක ඉන්න කියලා මම හිතනවා.